අද අපි රතුවල මෙහෙම උයාගමුද? රතුවල මේ විදිහට ඉව්වම හරිම රහයි. මුලින්ම ඌමනා කරන දේවල් ටික මම මේ විදිහට කපාගෙන ලේස්ති කරගන්නවා. අද මම රතු අලයි කොලයි දෙකම එකට තමයි හදාගන්නේ. එකට එකතු කරලා තමයි මම මේ විදිහට අද වෑංජනේ හදාගන්නේ. මුලින්ම ඌමනා කරන දේවල් ටික ලේස්ති කරගන්නවා. මම මෙතන කරාබු නැටි, කරඳ මුංගු, අමු මිරිස්, ලූණු, රම්පෙ කරපිංචා ඒ ටික එකතු කරගෙන තියෙනවා. දැන් භාජනයක් ලිපෙන් තියලා පොල් තෙල් ටිකක් එකතු කරලා ඒකට මම අබ ටිකක් එකතු කරනවා. අබ ටික මේ විදිහට රත් වීගෙන එද්දි සුදු ලූණු ඒ ටික එකතු කරගන්නවා. මේ විදිහට මුලින්ම මම මේ තෙම්පරාදුව තමයි හදාගන්නේ. බීට්රූට් වෑංජනයට අනිවාර්යෙන්ම අපයි සුදු ලූණුයි එකතු කරගන්න ඕනි. ඒ දෙක එකතු කරගත්තම බීට්රූට් වෑංජනේ හරි රහයි. මේ විදිහට මම තෙම්පරාදුව මුලින්ම හදාගන්නවා. මේ වෙලාවේ මුළු කුස්සියම හරිම සුවඳයි. දැන් කපාගත්ත බීට්රූට් ටික එකතු කරගෙන කහ කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, ඒ වගේම ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. මේ වෙලාවේ මම ඒ ටික එකතු කරලා හොඳට බීට්රූට් වෑංජනේ කලවම් කරගන්නවා. බීට්රූට් එක අපි වැඩි වෙලාවක් උයාගන්නේ නැහැ. මේ විදිහට මුලින්ම අර තෙම්පරාදුවේ ටික වෙලාවක් තියාගෙන මම මේකට උකු පොල් කිරි කෝප්පයක් එකතු කරගන්නවා. මේ විදිහට උකු පොල් කිරි ටිකක් එකතු කරගෙන ඒක උතුරගෙන එද්දි කුරුඳු කෑල්ලක් මං එකතු කරගන්නවා. එහෙම එකතු කරගත්තම මේක හරි රහයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ.